කෝපිතම සාමාන්‍ය නෑනේ. කිව්වොත් විදිහට නම් දැන් නම් වෙලාව හරි. ලයිව් මාස්ටර් කොහොමද අපේ ගාන? ගාල්ලේ ඉතින් රොකටම ආවත් එක්කනේ. මෙතන වැඩිපුර ගානක් තියනවා කියාගන්නකො. හරි thank you. අම්මේ අපි ආවා. කොහොමද මම හිතේ? හොඳයි අම්මේ. එන්න සරලව වගේ දුවට. ඔව් පුතේ කිව්ව දවස් ඉඳන් ඇගිලි ගන්නවා මම. අපේ අම්මා බලන්න කයි පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑනේ. ඕනේ. ඒ වගේමයි. මොකද තමයි? තිරුවන් සරණයි වගේ දුවේ. කොහොමද මගේ පුතේ? මගේ පුතාට අම්මා හොඳේ කටිකුළු ගන්නලා නේද? හොඳේ ගුණේ අම්මා දරුවෙක් විදියට හැදුවා. මගේ පුතා අම්මා පොඩි කාලේ වගේම හරියම සිල්ලි. She crying already? උග දවසකින් අපි ඔය දකින්නේ ඒකයි හඳන්නේ. හරි ඒකට බාරේ නැහැ. මගේ පුතා කියන්න පාචම්මද? කොහොමද වෙලාවක් යනවද පුතේ? යුරෝපේ ගමනේ. මගේ පුතාට මහන්සිද? බඩගිනිද? කියන්න පුතේ ආදියාමට විස්තර ටික. She's asking about your flight. දුර ගමනක් නේ අම්මේ. හොඳ පණ ගියා ඉතින්. මක්කයි පුතේ ඔය ආපු ඉඳන් ෆෝන් එකෙන් කරන්නේ. අම්මා අහනවා ආපේ ඉඳන් මොකද ෆෝන් එකේ කියලා. අම්මේ ඔෆිස් එකේ පොඩි වැඩ වගේක් අම්මේ. දන්නේ නැද්ද ඉතින්? මොනවද පුතේ මේ නිවාඩු දවස්වලත් කොච්චර තියෙනවද? මගේ පුතා ටිකක් කෙට්ටුක් වෙලා වගේ. අර යාති පිට කෙස්කස් එකක් හැලිලා. තරහට තමයි අම්මේ ඉතින් ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ. මාන්නේ දන්නේ බඩ බස්ස ගන්න මම දෙන ගේම. ඒස් ගස් දෙක මම කිව්වා කඩකට වතාව කියයි කියලා. ආච්චි සෙල්ෆි. මක්කයි පුතේ දෙවිය ෆෝන් එකෙන් කරන්නේ. No, not immigration photo face. Happy face. Say cheese. Thank you. Okay, let's put our bags away. Where's the bathroom? Down the hallway. කොහෙන්ද මගේ දොස්ත ආච්චි අම්මා කියන්නේ? Oh my God! What is happening in that bathroom? Like the whole floor is wet. I didn't expect to go swimming yet. අනේ පුතේ මම ඕකට වතුර කාලේ 3-4ක්ම ගහලා හේදුවානේ. She says she cleaned it. The whole floor, and there was a cockroach. අයියෝ පොඩි කරපොත් ඉන්න ඔයා උට බය වෙන්න එපා. ඔයා ගිහින් නෑ. පොඩි කරපොත් එක්ක කනගන්න එපා එහෙන් කාරින්න. No, it's big. Jurassic Park. අනේ පුතේ මේ ලංකාවනේ මැස්සෝ ඉන්නවා මදුරුවෝ ඉන්නවා කැරපොත්තෝ ඉන්නවා තව සත්තු ගොඩාරියක් ඉන්නවා. She says it's nothing. It's a tropical country, so it's normal. Nothing? It looked at me! And there was a gecko on the wall, just killing them like it pays rent. අම්මේ, මේ අපේකට තාම හුණු ඉන්නවද? අනේ ඔව් පුතේ ඉස්සර වගේම තමයි. අනිත් එක පුතේ ඔය බුණ තමයි මේ ගෙදර ඉන්න මැස්සෝ මදුරුවන්ගෙන් භාගයක්ම කාලා දාන්නේ. Archie says this gecko eats most of the mosquitoes of this house. So don't worry. ඇමරිකාවේ අපි කොච්චරම වියදම් කරනවද පෙස්ට් කන්ට්‍රෝල් වලට? So I have a roommate now? Loki not ready for that. යන ගමන් ඌණක ඌණිච්චියෙකුයි දාන් ගියා නම් පෙස්ට් කන්ට්‍රෝල් වැඩි කොට ගන්න තිබ්බා.
මගේ පුතාලා හානික තියෙනවා මූණකට රින්ගිත්තක් හොදගෙන ඉන්නකෝ. මම මේ වෑවර ගෙඩි දෙක තුනක් කපලා තිබ්බා. හරි ගිරීස්මයි පුතේ මේ දවස්වල. පුතාලා කැමල් ඇස්ති කාලෙන් එන්නකෝ. Grandma says food is ready. Come, let's go and eat. මේ අවුරුදු කාලෙනේ පුතේ පවුල හැමෝමත් එක්ක එක මේසින් කෑම ටිකක් කන්න ඕනේ. What did she say? She says during New Year's Eve, certain family should sit together and eat. කෝ එන්නකෝ රත්තරනේ ආච්චි අම්මා හදපු කෑම ටික කාලා රසයිද කියලා කියන්නකෝ. කෝ පුතේ ඉතින් ඉක්මනට එන්නකෝ කෑම ටික හොඳට ඕම නිවෙනවා. What is this? This is enough. I told you once. හැම වෙලේම food එකේ. මෙච්චර දුර ඉඳන් ආවේ මේ ආච්චි අම්මත් එක්ක ඉන්න නේද? Radhati, Choti Dor, why don't you speak in Sinhalese with her? Because I can't. You never taught me. You always spoke in English at home. Maybe that is true. I get Dhamma school? That's okay. We'll start from today. She'll laugh at me. ධම්ම ස්කූල් ගිහිල්ලා ඔයා සිංහල හරියට ඉගෙන ගත්තා නම් if you had learned in Sinhala at Dhamma school now you would be very good at Sinhala. New rule. Hereafter, no phones. Mom, my snap streak, 300 days. I'm getting serious homework now. මම මොකද කරන්නේ මගේ ෆෝන් එකක් දෙන්න ඕනද? ෆෝන් එක නැතුව අත බැලනකල දාලා වගේ. මේ මන් දන්නා. Choti Dor, listen. Being with your grandma is more important than the Snapchat. This feels illegal. No Wi-Fi, no Snapchat, no Insta, no TikTok, no life. අවුරුදු කෑවා වගේ මේ හෝම් එකෙන් යන්න වෙන්නේ දැන් ෆෝන් එකක් දැන් මගේ රස්තාවක් නැති වෙනවා ඊමේල් එකක් බලාගන්න විදියක් නැත්නම් මුකුත් නැහැ. අනේ මන් දැන් මුළු ලෝකෙම ඩිජිටල් කරණය වෙනවා. ඒ ඇස්සේ AI එනවා. අපේ ගෙදර ෆෝන් එක හංගලා. මන් දන්නේ තාත් තමයි සබ්මරීන් එකකින් ඇවිල්ලා ගහලා ගියා. මගෙන් නම් අහන්න මොන જાතියකින්ද ගැහුවේ කියලා. රසායන කාත් එකක්ද, ලොස් ඇන්ජලිස් කාත් එකක්ද, සිලිගුරුප් එකක්ද, ලෝනිස් එකක් දැනගන්න විදියක් නැහැ. නැකත් වෙලාව හරිද? ඔව් අම්මේ. තා විනාඩි 5ක් විතර වගේ තමයි තියෙන්නේ. නැකත් වෙලාවක බලාගෙන ඉතින් ෆෝන් එකක් තියෙනවා ඔකෙන් බලන්න නැකත් වෙලාව. මක්කටයි පුතේ නැකත් බලන්නකෝ. අර ලිතක් තියෙන විද්‍ය අපූර්වට එල්ලලා ඒකේ චාරිත්‍ර වාදිත ඔක්කොම තියෙනවා. Choti Dor, ඔයත් එන්නකෝ. අපිත් එක්ක මේ මේසේ හදන්න ආච්චිට උදව් වෙන්න. එන්න අපිට මේසේ හදන්න. Ew, what is that thing with bug traps on it? Ask me. Ask me? Ask me what? I asked you. This is ask me, not ask me. Whatever. ඔන්න පුතේ අපි දැන් ආහාර අනුභව කරන්නයි යන්නේ. පුතා මණිකට මේ පහන පත්තු කරලා ගන්නකෝ. Ready.
so much food for only 4 people? It's not only for our family. It's a tradition. We make extra and we share them with our friends and families. අපි දැන් වැඩ අල්ලලා ගනුදෙනු කරන්නයි යන්නේ. උදාහරණයකට සුබ අලුත් අවුරුද්දක් වේවා අපේ අම්මට. මගේ රත්තරන් කෙල්ලටත් එසේම වේවා. ඉදු නිරෝගීකම හිඳිනම් පතුරට හම්බෙන්න ඕනේ. Mom, it's $100. I'm rich. ආච්චිලා ඉතින් ඔහොම තමයි. සීයන් නම් තමයි කිව්වේ. හැබැයි මේක නම් රුපියල්. ඩොලර් නෙමෙයි. ඉස්මයිල් වල පාට. ඒක කයින් අපි යමු වැඩ අල්ලන්න. හරි අපරේ ෆෝන් එක කරලා අම්මට මාටු කරගන්න එපා දන්නවනේ නැකත් කළායි වත් උනොත් රතිඤ්ඤාවට අතර සද්දේ පස් වෙන්නේ මාව මාටු කරන්න එපා. OMG in Sri Lanka. #no Wi-Fi vibes. SOS. LOL. I got to go. I'm doing this ancient ritual thing. I don't know what's happening anymore. ඔන්න මන්න වැඩ ඇල්ලුවා. ගත්තද ආයිත් මේ ෆෝන් දෙක? අනේ ඇත්තමයි වැඩ අල්ලන්නේ මේ පොතක් කියවලා පැලයක් හිටවලා නැතුව මේ ෆෝන් එකත් එක්ක නෙමෙයි. I was just checking the weather. අනේ ඇත්තමයි මේ අද දවසවත් වැයිද ඔය දෙන්නට මේ ඔය ෆෝන් එක පැත්තකට දාලා වැඩකදී වැඩක් කරන්න. හරි. දැන් දෙන්න ඔය ආරෝව නවත්තලා පුතා ගිහින් අර පිළිකන්නේ තියෙන උදැල්ල අරන් පත්ත පන්නගෙන අර පොල් පැලේ ඉඳලා ඉන්න පුතේ. මේ කාසි ටිකයි අඟුරු ටිකයි ඉඳට දාලා මේ වතුර බෝතලේ පුරවගෙන ඉන්න. මේ කනිට මේ ඉඳ ගන්න. මට නිවාඩු වැකේෂන් නම් දැන් ගිහින් මොන්න රෙඩ් ක්ලොත් එකක්ද මන් දන්නේ නැහැ. දැන් ගිහින් පොල්ලම කපලා මේක. චූටිදුව I was just cleaning the dust. චූටිදුව This is new year, new habits. Please put your phone away. Come and talk to Archie. She will teach you new Sinhala words. Okay? Hi, Auntie. පුතාට පේනවද? අර පියාඹලා යන්නේ. Tata, oh yeah? Samanalaye. Just I'm a butterfly. Aristo, නියමට ගන්න තියෙනවා. ආච්චම්මයි අම්මයි නියමට ගන්න තියෙනවා. දැන් එහෙ ගිහිල්ලා කොහොමද කියන්නේ? QR code එකක් තියෙන කැප් මල්ලි කෙනෙක් හොයාගත්තේ හරි අමාරුයි. එයාපෝට් එකේ මම පහලක් දන්නේ නැහැ නේ. අපි එහෙනම් යන්න ලෑස්ති වුණේ දැන්. අනේ පුතේ. නේ? පුතා දන්නවා නේද අර සිරිපාල ගොයියා? මම දන්නවකෝ. ඒගොල්ලන්ගෙන් පොත බුදුන්
හටියක් හම්බුණා. මෙන්න මේකයි. මේකෙත් ඇති අපූරු ගහේ විදුරු කෙහෙල්ලවරියක්. මේකයි හරවල මෙන්න මේකේ හරවල ටිකක් තියෙනවා පුතේ. අනේ කොහොම හරි ගෙනියන්න පුතේ. එහෙම කොහෙද මෙච්චර රස විදුරු කේසෙන් පුතේ. කොහොම හරි ගෙනියන්න. පක්කේ ඉන්නේ. අපතේ දීකිරේ ඉපේ අපුල් කෙසුල ගෙනියන්න. පස්ටම් එකේ ගල්ල ගන්නවා. හරියන්නේ නැහැ. නරකද? අර සිරිපාලගේ ඉක්මා කියපු ඊ අර අන්දර ගත්තා. කොහොමද කස්ටමර් එකේ ඉන්නේ මෙතන? මෙන්න මගේ දෝනිට ආච්චි අම්මා හදපු රසම රස කිරිටොටි ටික. අම්මයි තාත්තයි එක්ක බෙදාගෙන කන්න ඕනේ. Susie, Auntie. Wow, great! You said it perfectly. වෙයි. කොහොමද ෆෝන් එක? Relax. මට දැන් ෆෝන් එක අමතකත් වෙලානේ. You've been without it for like 2 weeks. You'll be fine. Wow, 500 notifications. My phone missed me. එහෙරෝ මාව හොයනවත් ඇති. මෙලහටත් ලයින් ගන්නන් ගහලා දන්නේ නැහැ. කැබ් එකේ නා වගේ සද්දෙත් ඇහෙනවා. එහෙනම් අපි යම් ලෑස්ති මේ හොඳටම පාරක් වෙලා වගේ මට හිතෙන්නේ දැන්. අම්මේ අපි එහෙනම් ගිහින් එන්නම් අම්මේ. මගේ රත්තරන් පුතේ. පරිස්සමෙන් ඉක්මනට ඉන්න ඕන අම්මා බලන්න. අපේ අම්මා වෙනකම් පරිස්සමෙන් ඉන්න ඕන. පරිස්සමෙන් ඉන්නවා. ඔයාලා සියලුම දෙනාට සතුට සෞභාග්‍ය සාමය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේ. We wish you all happy and prosperous Sinhala and Tamil New Year. එහෙනම් අපි යනවා. Sometimes we think technology keeps us together. For the strongest connection, we don't need Wi-Fi or internet. You just need time and sometimes a little singular. Talk to your parents. Talk to your grandparents. And learn their stories. On this trip, I learned something important. That family time is better than screen time. And learning Sinhala is actually pretty cool. But next time, I'm bringing best friend. Because me and that cockroach will never be friends.